යාළුවනේ welcome back to the DV Creations ඔන්න අද තාම අපි අලුත් movie review එකකින් මේ දවස්වල හොඳටම යන movie එකක් ඒක. එහෙනම් අද අපි තවත් movie review එකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් අපි බලමු මොකාටද දෙන්න හදන්නේ කියලා. ඔන්න ඉතින් අදත් අපි අලුත්ම movie review එකක් ගෙනල්ලා තිනා spoiler free. මං හිතන්නේ මේක ලෝකයේම ආකර්ෂණය දිනාගත් movie එකක් කියලා කිව්වොත් අපි නිවැරදි මං හිතන්නේ. ඉතින් අපි බලමු අද මේ movie එක කොහොමද කියලා. ඒ movie එක තමයි Spider-Man Brand New Day. Spider-Man fans ලා අවුරුදු ගානක් බලන් ඉඳපු chapter එකක් අවසානයේ ඇවිල්ලා තියෙනවා. Spider-Man Brand New Day මේක MCU එකේ වෙනස්ම මාර්ගයකට ගෙනියන Spider-Man movie එකක්ද? නැත්තම් No Way Home එකට පස්සේ expectation meet කරන්න බැරි වෙයිද? අද මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට ස්පොයිලර්ස් නැතුවම කියලා දෙන්නම් මේ ෆිල්ම් එක බලන්න වටිනවද නැද්ද කියලා. අවසානයේත් එක්ක අපිත් එක්ක රැඳී සිටින්න. Excuse me, Dr. Banner. I need your help. What did you say your name was? If DNA is mutating, it would be enormously dangerous. මේ movie එක පටන් ගන්නේ පීටර් පාකර්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන තැනකින්. එයාට මුණ දෙන්නේ අලුත්ම අභියෝග වලට අලුත් මිනිසුන් සහ අලුත්ම responsibility එකකට. මූවී එකේ biggest strength එක තමයි Spider-Man character එක ආයෙත් street level hero කෙනෙක් විදිහට අපිට feel වෙන එක. We're faced with a threat that can be anyone. You sure you want to do this, Scorpion? You think I'm Scorpion? World Ending Battles වලට වඩා තමන්ගේ සාමාන්‍ය ජීවිතයේ මිනිසුන් ආරක්ෂා කරන ස්පයිඩර්මෑන් කෙනෙක් අපිට දකින්න ලැබෙනවා කලින් මූවි වල වගේම. ස්ටෝරි එක ස්ලෝ බිල්ඩ් එකක් තිබුණත් character development එක හොඳටම උදව් වෙනවා. ඇක්ටිං පැත්තෙන් ගත්තොත් ටොම් හොලන්ගේ මේ මූවි එකේ performance එක ගැන කතා නොකරම බෑ. emotional scenes වලත් action scenes වලත් එයාගේ acting top level. Something bad was going to happen. Supporting cast එකත් තමන්ගේ roles හොඳටම කරලා තියෙනවා. අලුත් characters කීපයක් මූවි එකට fresh feeling එකක් ගෙනල්ලා තියෙනවා. ඒ වගේම villain ගැන spoiler එකක් අපි දෙන්නේ නැහැ. හැබැයි මේ villain කලින් movie වල වගේ memorable character එකක් වෙන්න chance එකක් තියෙනවා. actions and visuals ගැන ගත්තොත් Spider-Man movie එකක් කියන්නේම action scenes අනිවාර්යෙන් තිබිය යුතුයි. Brand New Day ගේ web scene sequences ලස්සනට shoot කරලා තියෙනවා. CGI බොහොම වෙලාවට clean. IMAX එකෙන් බලනවා නම් experience එක තවත් ලොකු වෙනවා. background music සහ sound design එක scenes වල emotion එක තවත් වැඩි කරනවා. You watching these? Maybe someone. Okay, well, bye, someone. අපි කැමති දේවල් කීපයක් කිව්වොත් එහෙම පීටර් පාකර්ගේ character එකට වැඩි focus එකක් දීලා තියෙනවා මෙතන. action scenes නම් entertaining. emotional moments natural feel එකක් ගෙනල්ලා දීලා තියෙනවා මේ movie එකට. මේ දේවල් මෙහෙම වුණා නම් හොඳයි කියලා අපිට හිතෙනවා. movie එකේ first act එක ටිකක් slow කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන්. characters කිහිපයක් තව ටිකක් develop කරා නම් හොඳයි. සමහර scene predictable කියලා හිතෙන්නත් පුළුවන්. Spider-Man fan කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් මේක miss කරගන්න එපා. පීටර් පාකර්ගේ අලුත් journey එක බලන්න ඕන නම් මේක අනිවාර්යෙන් බලන්න ඕනේ. Hi, my name is Peter Parker. Spider-Man Brand New Day මේ movie එක ඇත්තටම බලන්න වටිනවද? මගේ උත්තරේ නම් ඔව්. ඔව් ඉතින් අපේ රේටින් එක නම් මේකට දෙන්න පුළුවන් 10න් 8.8ක් වගේ. ඔයාලත් movie එක බලලා තියෙනවා නම් spoilers නැතුව comment එකක් දාන්න comment section එකේ. වීඩියෝ එකට like එකක් දාන්න, channel එක subscribe කරන්න, අපිට sub එකක් දෙන්න. ඔව් මේ movie review එක වගේම අපි කලිනුත් movie review එකක් කරා. ඒක තමයි සිතාරේ සමීම් පර්. ඒක තමයි අපේ පළවෙනි movie review එක. ඒකේ පොඩි අඩුපාඩුකම් ඇති. ඒවත් හදාගෙන ඉදිරියට ගමනක් යන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒකට අනිවාර්යෙන් අපිට ඔයාලගේ සහයෝගය ඕනේ.
අපේ පළවෙනි මූවී රිවිව් එක බලන්න නැත්නම් link එක description එකේ දාලා ඇති. ඒකට ගිහලා බලලා අපිට පොඩි සබ් එකක් දෙන්න. එහෙනම් අපි ඊළඟ මූවි රිවිව් එකෙන් හම්බෙමු. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. goodbye.